කන්තලේ. අද 18 වෙනිදා අපි පෙරේද තමයි ආවේ කන්තලේ. රුෂාන් මල්ලිලා ගෙදර ආවේ අපි. ඉතින් දැන් මේ හොඳටම රස්නෙයි අපි ඇලකට ගිහින් ආලා වැවක් ළඟට ගිහින් කෑම කාලා එන්න යන්න කියලා ඉන්නේ දැන්. ඉතින් යන් අපිත් එක්ක. දැන් ඉතින් අපි මේ පහලට බහින ගමන් ඉන්නේ නාන්න. ලුෂාන් මල්ලි, එයාගේ මල්ලි, අම්මයි, තව චූටි බබෙකුයි, අපේ නංගි, මායි, අපේ බබයි අපි කට්ටිය තමයි ගියේ. පේනවා ඇති ඔයගොල්ලෝ මෙතන කොච්චර ලස්සනයිද කියලා. මෙතෙන්ට ගියපු කට්ටියත් ඇති. කමෙන්ට් එකක් දාගෙන යන් එහෙනම් බලන්න. අපි මීට කලින් මෙහෙම ලොකු වතුරකට බැහැලා නැහැ. ඉතින් අපි දෙන්න මේ බබයි මායි දෙන්න නම් ගොඩක් බයෙන් තමයි මේ වතුරට බහින්න යන්නේ. අපි දෙන්න මේ වතුරට බහින්නේ කොච්චර අමාරුවෙන්ද කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. කොච්චර බයෙන්ද කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ ගහක අත්තක් අල්ලගෙන තමයි අපි මුලින්ම ඉන්නේ. එතන වතුරත් පාර සැර වැඩි. ඒ හින්දා ගොඩක් බයෙන් තමයි ඉන්නේ. හැබැයි ටික ටික ලුෂාන් මල්ලි අපිව එක්කරගෙන ගියා එහාට. ඊට පස්සේ දැන් අන්තිම වෙද්දි බලන්නකෝ ටිකක් අපි වතුරේ බැහැලා ඉන්නවා පුරුදු විදිහට. අපි වතුරට තියෙන බය නැති කරගන්න. ඉතින් මල්ලි කිව්වා අපිට වතුරේ යට හුස්ම ගන්න නැතුව පොඩ්ඩක් ඉන්න පුරුදු වෙන්න කියලා මුලින්ම. අපි වතුරේ යට ඉන්නකොට අපිට වතුරේ පාර සැරට වෙන්න ඇති. අපි උඩට එනවා වගේ දැනෙනවා. ඉතින් ලුෂාන් මල්ලි ඒකයි අපිව මේ ඔළුවෙන් පහළට තද කරගෙන වගේ ඉන්නේ. දැන් අපි නාලා ඉවරයි. දැන් අපි යන්න තම හදන්නේ. අපි එන ගමන් කෑම අරන් ආවා. ඉතින් දැන් අපේ ලොකේෂන් එක දැක්කම ආරම ලස්සනයි. වතුර ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ නාලා දැන් කණ්ඩ යන්නේ. දැන් හොඳටම බඩගිනිලා ඉන්නේ අපිට. දැන් ඉතින් කන්න යමු. ඔන්න අපි කන්නාපු ලොකේෂන් එකක් බලන්න ගියා. ඒකත් මාරම ලස්සනයි. අපි නාලා වතුරේ සෙල්ලම් කර කර ඉඳලා දැන් ගොඩක් බඩගිනි වෙලා ඉන්නේ. දැන් ඉතින් මේ ගෙදර යන ගමන් අපි බිරියානි අරගෙන ආවේ කලින්. ඉතින් යන ගමන් අපි මෙතන හොඳයි කියලා හිතුණා කෑම කන්න. ඉතින් අපි නතර කරලා එතන එකම ප්ලේට් එකකට දාගෙන අපි හැමෝම එකට කනවා. ඉතින් අපිට ඔහම වැවක් ආයිනේ ඉඳගෙන ඔහම කණ්ඩ අවස්ථාවක් ලැබෙනවා අඩුයි. මොකද ඉතින් අපේ පැත්තේ වැවු නෑ. ඉතින් අපිට ඒක මාරම අත්දැකීමක්. බබත් හරි ආසාවෙන් මේ අත්දැකීම ඉඳගත්තා. ඔයගොල්ලෝ අහලා ඇතිනේ කන්තලේ මීකිරි ගැන. ඉතින් අපිත් හරි ආසයි කන්තලේ මීකිරි කන්න. ඉතින් ලුෂාන් මල්ලි අපි එන ගමන් අපිට රැයට කෑම කාලා කන්න කන්තලේ මීකිරි ගත්තා. ඔන්න දැන් වෙලාව ඉතින් 6:00යි හවස. දැන් අපි ආවා කන්තලේ පොඩි වැව බලන්න. හවසන වැඩි හින්දා ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. අපි ඇවිල්ලා විනාඩි 10ක්වත් ඉන්න කලින් ලොකු වැස්සක් ආවා. ඉතින් අපිට එතන ඉන්න අමාරුයි. ඊට පස්සේ අපි එහෙම ආවා. ඒ එන ගමන් අපි ගියා පොඩි කඩේකට. ඉතින් එතන මෙලුෂාන් මල්ලි හැමදාම කියනවා කංචි කනවා කියනවා ඒගොල්ලෝ. ඉතින් අපිට ඒ අත්දැකීමත් විඳින්න ඕන වුණා. ඉතින් අපි එන ගමන් එතෙන්ට ගියා. වැවේ ඉන්න බැරි වුණ හින්දා එතෙන්ට ගිහින් කංචි කාලා එන්න හිතුවා. ඊට පස්සේ කංචි කාලා ඊට පස්සේ සබ්මැරින් එකක් කාලා එහෙම තමයි අපි රෑ වෙනකොට ආවේ. ගෙදර එනකොට 8ට විතර ඇති. ඔන්න අපි අද ගෙදර යන්න යන්නේ. ඉතින් අපි මීකිරි අරන් යන්න තමයි ලෑස්ති දැන්. අපි දැන් මේ ගෙදර යන ගමන් දැන් මේ ලස්සන ලොකේෂන් එකක් දැකලා ආයෙත් ෆොටෝ ගහන්නයි ලෑස්ති. දැන් අපි ඇවිත් ඉන්නේ කන්තලේ වැව බලන්න. ඉතින් අපි ෆොටෝ ටිකක් ගත්තා. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි ලෑස්ති. අපි ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. බයි.